ඔබ වයසට යාම වේගවත් වන්නේ ජානමය කරුණු හින්දාම නොවේ. ඒ සඳහා ඔබගේ එදිනෙදා පුරුදුද බෙහෙවින් බලපානවා. මෙහි භයානකම කොටස වන්නේ ඔබේ එම පුරුදු නිසා වයසට යෑම වේගවත් වෙන බව ඔබ නොදැන සිටීමයි. අද අපි කතා කරන කරුණු වලින් ඔබගේ වයසට යාමේ වේගය අඩු කර නැවත තරුණ පෙනුමක් ලබා ගැනීමට පුළුවන්. ඔබ උදෑසන අවදි වූ විගසම තේ හෝ කොෆි කෝපයක් පානය කිරීමට පුරුදුව සිටිනවා විය හැකිය. නමුත් ඊට වඩා ඔබේ සිරුරට අවශ්‍ය කරන දෙයක් තිබේ. ඒ තමයි ජලය. ඔබ නිදාගන්නා කාලය තුල ජලය පානය නොකර නිසා ඔබගේ සිරුර ජලය නොමැතිව පැය ගණනාවක් ගත කර තිබෙනවා. උදෑසන අවදි වූ විටම වතුර වීදුරුවක් බීමෙන් ඔබේ ශරීරයේ ඇති විස ඉවත් කර ගැනීමට පුළුවන්. ඒ වගේම සමට අවශ්‍ය කරන ජලය ලැබී කොලිජින් නිපදවීම උත්තේජනය කරනවා. එම වතුර වීදුරුවට දෙහි යුෂ බින්දු කිහිපයක් එකතු කළොත් විටමින් C ද ලබාගත හැකිය. එය ඔබගේ සමයෙහි තරුණ බව රැකීමට උපකාරී වේ. තවත් ගොඩක් අය මග අරින එකක් තමයි හිරු එළිය. ලංකාවේ අය හිරු එළියට නිරාවරණය වීමට අකමැතිද හිරු එළියට සමපිච්චිලා කළු වෙන නිසා. නමුත් ඔබට තරුණ බව රැක ගැනීමට හිරු එළිය අත්‍යවශ්‍ය වේ. අපි බොහෝ දෙනා අතර මතයක් තියෙන්නේ උදෑසන හිරු එළිය මගින් විටමින් D ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම මේ සඳහා සුදුසුම වේලාව වන්නේ පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා කාලයයි. විනාඩි 10ත් විනාඩි 20ත් අතර කාලයක් සිටීම ප්‍රමාණවත්. ඔබ හිරු එළියේ සිටීමේ කාලය තීරණය වන්නේ ඔබේ සමේ වර්ණයත් එක්ක. ඔබට පැහැපත් සමක් තිබේ නම් අඩු කාලයකුත් දුබුරු පැහැය වැඩි සමක් නම් වැඩි කාලයක් සිටිය යුතුයි. එමගින් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් D නිපදවා ගැනීමට පුළුවන්. විටමින් D කොලිජින් වැඩි කර ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම දවස පුරා ඔබට තරුණ හා නැවුම් බවක් දැනෙන හෝමෝන උත්තේජනය කර ගැනීමට හැකි වෙනවා. අන්තිමට මම ඔබට කියන්න යන්නේ ඉතා වැදගත් දෙයක්. ඒ තමයි සන්ස්ක්‍රීන්. අපි සිටින්නේ ඉතාමත් තද හිරු එළියක් ලැබෙන රටක. මෙම හිරු එළිය නිසා සමට විශාල බලපෑමක් වෙනවා. ඒ වගේම ඔබ එළියට යන අවස්ථාවේ තද හිරු එළියක් නැතත් සාමාන්‍ය හිරු එළියේ පවා ඇති UV කිරණ ඔබේ සමට අහිතකර ලෙස බලපානවා. ඒ නිසා උදෑසන ඔබ පිටත්ව යාමට පෙර අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. දැන් ඔබ දන්නවා තරුණකම රැක ගැනීමට මිල අධික ප්‍රතිකාර ක්‍රම වලින් පමණක් නොවේ මෙවැනි සරල ක්‍රම මගින්ද කළ හැකි බව. ඔබේ අදහස් පහළ කමෙන්ට් කරන්න.